දන්නා කාරණාවක් තමයි ගොඩක් වෙලාවට දේශගුණික විපර්යාස කියන தත්ත්වය අද ලෝකේ වර්ධනය වෙලා තියෙනවා. දේශගුණික විපර්යාස தත්ත්වය අවම කරන්න ක්‍රියා කරන්න කියන තැන ඉඳලා තමයි අපි ගොඩක් වෙලාවට පටන් ගත්තේ මේ දේශීය බීජ සංරක්ෂණ වැඩපිළිවෙල. ලෝකේ හැම තැනකම දේශීය බීජ වගා කරනවා නම් වැස්සට නියඟයට ඔරොත්තු දෙනවා කියලා. ඒතර කවදා හරි මම හිතන්නේ දැන් තියෙන මේ தත්ත්වය අනුව ඒ දේශීය බීජ වලට අපේ ගොවියන්ට වගා කළ යුතුම වෙනවා. මගේ ගොවිපලක් ඇත්තටම හැදුවා. ඒ ගොවිපල තුල තියෙන සියලුම දේශීය බීජ. ඒකේ තිබුණ ඇද්දල බණ්ඩක්කා, ගොරක තක්කාලි, මේ මහලීම, පුරක්කන්, දේශීය ඉරුඟු. ඒ කියන්නේ දැන් මේ වඳ වීගෙන යන බීජ. ඉතින් එහෙම වගා කරනින් ගමන් මට තිබුණු ගැටලුවක් තමයි මගේ ගොවිපලට ජල ප්‍රශ්නය. අහස් දියෙන් තමයි මම කරේ. ඇත්තටම අපේ විකල්පනීය සංවිධානයේ හරහා ඔබ ආයතනය සම්බන්ධ වෙලා මට වතුර නලයක් දුන්නා. ඉතින් ඒක ගොඩාක් මට ප්‍රයෝජනවත්. ගොඩාක් වැඩ කටයුතු කරගෙන යනවා. ඒවා සියල්ලම මගේ ආර්ථිකයට ගොඩාක් මහඟු රුකුලක් වෙනවා. ස්තුතියි. මේකෙදි අපි කරේ ඒගොල්ලන්ට බීජ සංරක්ෂණය පිළිබඳ අවම දැනුමක් තිබ්බේ. කාන්තාවන් 50 දෙනෙකුට අපි පුහුණු වැඩසටහන් කරා. ඉතින් මේ කාන්තාව 50 දෙනා හරහා අපි බීජ සංසදයක් හදලා තිනවා. අපිට ඊළඟට අභියෝගය තමයි අපි මේ නිෂ්පාදනය කරන බීජ කොහොමද ගබඩා කරන්න කියන ගැටලුව ආවා. ඒකත් එක්ක මේ ව්‍යාපෘතිය හරහා අපි බීජ බැංකුවක් ස්ථාපනය කරලා ඒ හරහා අපේ මේ කාන්තාවන් නිෂ්පාදනය කරන සියලුම බීජ අපි එකතු කරලා ඒක අලෙවි කරලා කාන්තාවන්ගේ ආර්ථිකය තමයි වැඩි කරන්නේ. මම දැන්ට බීජ කරගෙන යන ගෙවත්තේ කලින් අපිට වතුර ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් අපිට දැන් වතුර මාල් හයි කරලා බට ගෙවත්තට සවි කරලා මේ හොඳට හදාගෙන යන්න හම්බුණා අපිට. ඉතින් ඇත්තටම දැන් ටැප් එක ඇරිය ගමන් වතුර ටික විහිදිලා යනවා. ඊට කලින් අපි කරේ මල් බාදියක් අරගෙන එක්ක නැත්තම් මේ කලයකින් හරි වතුර ඉහෙනගෙන ඒ ඇත්තටම දැන් ඒ කාලේ අපිට ඉතුරුයි ගිහිල්ලා ටැප් එක ඇරියාම අපේ වැඩ කරගන්න පුළුවන් ඕනත වතුර ඇති ප්‍රමාණයට විහිදිලා ගියාම ඊට පස්සේ ඇවිල්ලා ඉතින් ටැප් එක වහන්න තියෙන්නේ. ඉතින් මගේ කාලෙත් ඉතුරුයි වෙන වැඩක් කරගන්නත් පුළුවන්. එහෙම තමයි ඉතින් ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජනේ.